අවුරුදු 1000කට වඩා පරණ ඓතිහාසික වටිනාකමක් තියෙන මේ මුස්ලිම් පල්ලිය ගැන ඔයාලා මීට කලින් දැනගෙන හිටියද? මේ පල්ලිය පිහිටලා තියෙන්නේ බේරුවල. අද vlog එකකින් මේ ගැන වැඩි විස්තර දැනගමු. මෙතනින් යන හැම පාරකම මේ ප්‍රසිද්ධ ජෝස් බාර් එක ළඟ නවත්තන්න දෙපාරක් හිතන්නේ නෑ. ඉතින් මෙතනින් ජෝස් එකකුත් අරගෙන අපි යමු අපේ ගමන. ඔයා අලුත්ගම පැත්තේ ඉඳන් ඉන කෙනෙක් නම් මොරගල්ල ශ්‍රී බුද්ධ සිරි විහාරය ළඟ තියෙන මේ නුගගහ ළඟ ඇතුල් පාරෙන් වාටෙන්න පුළුවන්. ඔයා කළුතර පැත්තේ ඉඳන් ඉන කෙනෙක් නම් බේරුවල වරාය පාරේ දිගටම ආවම මේ පල්ලියට එන්න පුළුවන්. මට කියන්න අමතක වුණානේ. මේ පල්ලියේ නම තමයි කිච්චිවලේ මුස්ලිම් පල්ලිය. මොරගල්ලේ නුගගහ පාරේ ආවොත් ඔයාලට ලස්සන වටපිටාවක් බලාගෙන මේ පල්ලියට යන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා බලමු. මේ පාරවල් දෙකෙන්ම ආවට පස්සේ මෙන්න මෙතන බෝඩ් එක තියෙනවා. මේ බෝඩ් එකෙන් මීටර 150ක් විතර හැරලා ගියාට පස්සේ තමයි අපිට මේ ලස්සන පල්ලිය බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ පල්ලියේ ඉතිහාසය වසර 1000කට වඩා ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 11 වන සියවස දක්වා දිව යනවා. ශ්‍රී ලංකාවට පැමිණි මුල්ම අරාබි වෙළෙන්දන් ගොඩබැස්ස ප්‍රධාන වරයක් තමයි මේ බේරුවල වරාය. ඉතින් ඔවුන්ගේ ආගමික හා වෙළඳ කටයුතු වල මධ්‍යස්ථානයක් ලෙස මෙම පල්ලිය ගොඩනගාගෙන තියෙනවා. ජනප්‍රවාදයට අනුව යෙමනී එයිඩන් රාජධානියේ සිට කුමාරවරුන් 7 දෙනෙකු ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ අතරින් සිටි ශුද්ධ වූ ඉස්ලාමීය පූජකයෙකු වන ෂේක් අශ්රෆ් වලිඋල්ලාහ් තුමා තමන්ගේ සාමකාමී ආගමික වතාවක් සිදු කිරීම සඳහා මෙම ස්ථානය තෝරාගෙන තියෙනවා. මෙතුමා මිනිස්සුන්ට බොහෝම හිතවත්, බොහෝම ලැබි, ඉතාමත් ධාර්මිකව ජීවත් වූ පූජකතුමෙක්. ඉතින් වර්තමානයේදී මේ පල්ලිය ඇතුලේ මෙතුමාගේ සොහොන්ගබ පිහිටා තියෙනවා. මෙතන ජනප්‍රවාදයට අනුව සහ මිනිස්සු විශ්වාස කරනවා මේ සමාධියට ගිහිල්ලා තමන් මොන හරි ප්‍රාර්ථනා කරොත් ඒ දේ ඉෂ්ට වෙනවා කියලා. ලන්දේසි පාලන සමයේදී හමුදා සෙබළුන් කිහිප දෙනෙක් විසින් මේ ගල්පරය සහ පල්ලිය ආශ්‍රිත කොටසක් විනාශ කිරීමට උත්සාහ කළ අවස්ථාවකදී ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අද්භූත සිදුවීම් සහ බලපෑම් නිසා ඔවුන් බිය වී අතහැර දැමූ බවටත් ඉන්පසු ලන්දේසින් පවා මෙම පූජනීය ස්ථානයට ගෞරව කිරීමට පටන්ගත් බවටත් මිනිසුන් තුළ විශ්වාසයක් පවතිනවා. ඉස්ලාමීය ගෘහ නිර්මාණ ශිල්පිය සහ ලාංකීය ගෘහ නිර්මාණ ලක්ෂණ එකිනෙක මුසු අපූර්ව සැලැස්මක් මේ පල්ලිය පුරාවටම දකින්නට ලැබෙනවා. වාර්ෂික බුහාරි උත්සවය සඳහා දිවයින පුරා සිටින දහස් ගණනක් භක්තිකයන් කෙච්චිමලේ පල්ලියට එකතු වෙනවා. ශ්‍රී ලංකාවේ අරාබි මුස්ලිම් උරුමය සහ බහු ආගමික සමගිය පිළිබිඹු කරන ප්‍රධාන සංකේතයක් ලෙස මේ පල්ලිය අපිට හඳුන්වන්න පුළුවන්. මෙතන මේ කඩෙන් මොනවා හරි කාලා යන්න නම් අමතක කරන්න එපා. මං ගත්ත අඹ එක මාරම රසයි. ඔයාලත් මේ පල්ලිය බලන්න යන්න හිතාගෙන ඉන්නවා නම් මගේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. ඒ වගේම මේ පල්ලිය ගැන ඔයාලා දන්න මොන හරි තියෙනවා නම් යටින් කමෙන්ට් කරන් යන්න. ආයේ මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ගෙයින් ඉන්නම්.